ඔයත් කැපිටල් එකෙන් 5%ක්ම ට්‍රේඩ් වලට දාන කෙනෙක්ද? ඔයා දන්නවද 5% දැම්මම තියෙන වාසි ලොකු ප්‍රොෆිට් වලට යන්න පුළුවන්. ඒ වගේම පොඩි කැපිටල් එකක් තියෙන කෙනෙක්ට ඉක්මනට කැපිටල් එක ග්‍රෝ කරගන්නත් පුළුවන්. ඔයා ඒ ගැන දන්නවනේ. ඔයා දන්නවද මේකේ තියෙන අවාසි? ඔයා එක දිගට ට්‍රේඩ් දෙකක් ලොස් වුණොත් අන්න ඒකෙන් ඔයාගේ කැපිටල් එකෙන් 10%කට ඩැමේජ් කරන්න පුළුවන් කියලා. ඒ වගේ ලොකු ගාණක් ලොස් වෙන එක ඩිරෙක්ට්ම බලපානවා ඔයාගේ සයිකොලොජි වලට. ඔයා දන්නවද සයිකොලොජි අන්බැලන්සින් කියලා කියන්නේ ඔයා ඊළඟට ගන්න try කරන ට්‍රේඩ් එක තියෙන්නේ අන්න ඒකත් ලොස් වෙන්න තියෙන chance එක 85%යි කියලා. ඉතින් ඔහොම විච්ච ගමන් පොඩි වෙලාවක් යද්දී ඔයා account එක wipe කරගන්නවා sure. ඔයා account එක wipe කරගන්නවා sure. කල්පනා කරලා බලද්දී ඔයාටත් එහෙම වෙලා තියෙනා නේද? දැන් තේරෙනවද මෙච්චර දවස් බොරුවට account wash කරගෙන තියෙන්නේ මේ මගුල් 100%ක් නිසා කියලා?